කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්. හිතට දැනෙන විදිහට මාර දුක් ගන්නාසුළු සිදුවීමක් පිළිබඳව තමයි වාර්තා කරන්නේ. ඔයාලා දන්නවා අපි සාමාන්‍ය රටකට යන්න මොනතරම් කට්ටක් කනවද? විශේෂයෙන්ම දැන් ඩුබායි යනවා. මේක නැති බැරිම සෙට් එක ඩුබායි යනවා මොකක්වත් කරගන්න බැරි සෙට් එක. ඊට පස්සේ සමහරක් අනිත් සෙට් එක පොඩ්ඩක් හරි කරගන්න පුළුවන් වෙන සෙට් එක. ඒ කියන්නේ දශමයක් කරගන්න පුළුවන් වෙන සෙට් එක ඊශ්‍රායල් ගිහලා වැඩ කරනවා. අනිත් ඒවා සෙට් එක කොරියන් ගිහින් වැඩ කරනවා. කීයක් හරි හොයාගන්න. ඊට වඩා අනිත් ඒවා සෙට් එක. තව සෙට් එකක් ඉන්නවා. හොඳට ඉගෙනගෙන මැච් එකක් ගහලා මොකක් හරි කරගෙන ඉංග්ලන්ඩ් වගේ රටවල් වලට පැන ගන්නවා. ඉංග්ලන්ඩ් වගේ රටවල් වලට පැන ගන්න පුළුවන් කිහිප දෙනෙක්ටයි සුළු පිරිසකටයි. හරිද? එහෙම පැනගත්තු කපල් එකක්. මේ නිරෝධා කියන මේ තරුණිය ජීවිතක්ෂයට පත් වෙලා ඉන්න මේ සිදුවීම ගැන කතා කරන්නේ. ඉතින් එහෙම ගියපු කපල් එකක්. හරිද? ගිහිල්ලා මේ ඡායාරූපවලින් තරුණයා හරිද? තරුණයා සහ මේ ඉන්න තරුණිය ඉතින් මේ දෙන්නා අතර ප්‍රශ්නයක් ඇති වෙලා තිනවා. ඊට පස්සේ මේ දෙන්නාගේ ප්‍රශ්නෙන් දෙන්නා පොඩ විරසක වෙලා වෙනම ජීවත් වෙලා තිනවා. ඊට පස්සේ මේ තරුණිය බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් සමග සමීප ඇසුරක් තිබිලා තිනවා. ඒක ඒ කියන්නේ යාළු ෆිට් එකට කියලා කියනවා. යාළු ෆිට් එකට ඇසුරක් කියලා කියනවා. ඉතින් කෙල්ලෝ යාළු ෆිට් ගැන අපි අමුතුවෙන් කියන්න දෙයක්වත් නැහැනේ. කොහොම හරි එහෙම දෙයක් තියලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ කොල්ලට ඒක දරාගෙන වරුව ප්‍රශ්න ගිහිල්ලා කොල්ලගේ අතින් කෙල්ල අවසන් ගමන් ගිහිලා තිනවා පිහියකින්. ඒක රණ්ඩුවක් ගිහිල්ලා. ඉතින් බලන්න කොච්චර දුක් මහන්සියෙන් ඉගෙන ගත්තේ උන් දෙන්නෙක් වෙන්නදනේ. ගිහිල්ලා කෙල්ලගේ ජීවිතෙන් අවසානට අනික කොල්ලගේ ජීවිතය ඉවරයි. එහෙ ජීවිතාන්තය දක්වා මරණ නඩුවම හම්බෙලා තින්නේ. දැන් මේ ඡායාරූප වලින් පේන වටුගේ මූණ. එහෙ හොඳට ගහලා මගේ මූණ ඉදිමිලා මගේ ඇඟවල් එහෙම බහැලා. හරිද? මෙහෙ යකෝ ඉංග්ලන්ඩ් වලට යනවා කියලා කියන්නේ පවුලම ගොඩ කියලා කියන්නේ අපි ඉංග්ලන්ඩ් වලට යන්න හම්බෙන්නේ නැහැ. කියන්නේ ගමෙන් එකෙකුටවත් යන්න හම්බෙන්න සීන් නැති ඉන්නේ. හරිද? ගමෙන් එකෙකුටවත් යන්න හැම ඉතාලම සුළු පිරිසක් යන්නේ. ඉතින් උඹලා එහෙ ගිහිල්ලා කොච්චර හොඳට ඉගෙනගෙන ගියත් දැක්ක නේද? කොච්චර හොඳ ඉගෙනගෙන කොච්චර හොඳ රටවල් වලට ගිහිල්ලා කොච්චර හොඳ අපවත් ජීවිත ගත කරත් වැඩක් නැහැ. හරිද? හිත හොඳින් ඉන්න බැර නම් දෙන්න අතර ප්‍රශ්න නම් මෝඩයි නම් එන මහාන් තාත්තකම නම් සල්ලි තිබ්බට වැඩක් නැහැ. කොල්ලොන්ගේ කෙල්ල සමහරක් කෙල්ලොම දින සල්ලි තිබ්බට. උඹලට සල්ලි තිබ්බට වැඩක් නැහැ. උඹලට ජීවිතයක් නැහැ. ලොවෙත් ජීවිතයක් නැහැ. සල්ලි තිබ්බට ඔයගේ ජීවිතවල තමයි සමහරක් ජීවත් වෙන්නේ. හරිද? ඉතින් අවසානට වෙන්නේ දැන් ඉංග්ලන්ඩ් වල ගිහිල්ලා වැඩ කරන් පස්සේ මේ ලංකාවේ මිනිස්සු අනිත් මිනිස්සු ගැනත් එහෙ මිනිස්සු හිතන්නේ වැරදි විදිහට. බල කරන වැරදි වලින්. ඉතින් අවසානට අහිංසක කෙල්ලේ ජීවිතේ වන්දි ගෙව්වා. අහිංසක තරුණයෙකුත් ජීවිතේ වන්දි ගෙව්වා. අවසානට මේ වගේ දෙයක් වෙලා ලංකාවේ නමත් අපි ගීතයටපත් වුණා. සහ ලංකාවේ ඉන්න කොල්ලොන්ට කෙල්ලොන්ටත් පාරක බහැලා යන බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් පව් මේකෙන් ගන්න තියෙන හොඳම පාඩම තමයි අපේ ජීවිතේට කොච්චර සල්ලි තිබුණත් සල්ලිකාරය බැඳත් වැඩක් නැහැ. මොනවා රටවල් ගියත් වැඩක් නැහැ. ජීවිතේ අපි සතුටෙන් නැත්නම් අපි බැඳීම් වලින් සතුටෙන් නැත්නම්. ඉතින් ඔබටත් මේක හිතන අදහස පාතින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්.